මේ තියෙන්නේ UK වල ප්‍රයිමරි ස්කූල් එකක්. ඉතින් ප්‍රයිමරි ස්කූල් එකක් ඇතුළ කොයි වගේද කියලා බලන්න ඕන කියලා මගේ යාළුවෝ කීප දෙනෙක්ම කිව්වා. ලංකාවේ ගවර්න්මන්ට් ස්කූල්ස් වලට වඩා වෙනස්කම් ගොඩාරියක් තියෙනවා. ඉතින් මම ඒ වගේ කීපයක් අද පෙන්නන්නම්. මම ඉස්සරවම පෙන්නන්නම් හැම ක්ලාස් රූම් එකකම තියෙන මේ කාම් කෝණ එක. පන්ති එක මුල් එක මේ විදිහට කොට්ට තියලා කෝණ එකක් හදලා තිනවා. මේ year 3 ක්ලාස් රූම් එකක මේ දැන් පෙන්නන්න යන year 6 ක්ලාස් රූම් එකක තියෙන කාම් කෝණ එකක්. ඒක තියෙන රීඩින් කෝණ එක ළඟමයි. ප්ලේග්‍රවුන්ඩ් එකේදී රණ්ඩු වෙලා ඒගොල්ලන්ට තරහා ගිහලා ඉන්නවා නම් නැත්නම් ළමයිට දුක හිතලා ඉන්න වෙලාවක් නම් එයාලව ලෙසන් එකට ජොයින් කරවන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ කාම් කෝණ එකේ ටිකක් වෙලා ඉඳගෙන ඒගොල්ලන් ෆිසිකලි සහ ඉමෝෂනලි කාම් කරගෙන ඊළඟට ලෙසන් එකට ජොයින් වෙන්න කියලා තමයි ටීචර් කියන්නේ. ඒකට උදව් වෙන්න මේ වගේ ටූල් කිට් එකක් තියෙනවා. මේ වගේ සවුන්ඩ් ප්‍රූෆ් ඉයර් මෆින්ස්, එතකොට මේ වගේ කලරින් බොක්ස් තියෙනවා. ඊළඟට මේ වගේ මැටීරියල්ස් ඒගොල්ලන්ට අත ගන්න. එතකොට මේ වගේ ටොයිස් වගේ දේවල්. ඊළඟට බ්‍රීතිං කාඩ්ස් තියෙනවා. බ්‍රීතිං එක්සර්සයිසස් ඒගොල්ලන්ට මේ වගේ කැමති එකක් චූස් කරගෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුණොත් දැන් ඒගොල්ලන්ව සෙල්ෆ් කාම් වෙලා කියලා ඒගොල්ලන්ට සීට් එකට යන්න පුළුවන්. මේ තියෙන රිසෝසස් හැම ක්ලාස් රූම් එකකම හැම ළමයෙක්ටම ලැප්ටොප් එකක් හරි ටැබ් එකක් හරි තියෙනවා. මේක හැම ස්කූල් එකකම තියෙන දෙයක්. ඒගොල්ලන්ට ඉන්ෆර්මේෂන් සර්ච් කරන්න ඕන වෙලාවට සමහර ලෙසන්ස් වලට යූස් කරගන්නවා. ඒ වගේම තමයි චෙයා බෑග්ස් මේ විදිහට තියෙනවා හැම ක්ලාස් රූම් එකකම හැම ළමයෙක්ටම. මේ චෙයා බෑග් එක ඇතුලේ ඒගොල්ලන්ට ඕනේ හැම ස්ටේෂනරි අයිටම් එකක්ම තියෙනවා. පෙන්සිල්ස්, පෙන්ස්, ඒගොල්ලන්ගේ හෝම් රීඩින් බුක් එක, ස්කූල් රීඩින් බුක් එක කියලා රීඩින් බුක්ස් දෙකක් තියෙනවා. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම පොතක් කියවමින් ඉන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ගේ ග්ලූ ස්ටික් එක වගේම මෙන්න මේ මිනි වයිට් බෝඩ් එක. මේක ගොඩාක් වැදගත්. ඒගොල්ලන් ටීචර් එක ඉන්ටරැක්ට් වෙලා වැඩ කරද්දී ගෲප් වර්ක්ස් කරද්දී එතකොට රෆ් වර්ක් කරනකොට මේ මිනි වයිට් බෝඩ් එක ගොඩාක්ම ඒගොල්ලන්ට හෙල්ප්ෆුල් වෙනවා. මේ තියෙන මැත්ස් ටූල් කිට් එකක් මැත්ස් රූම් එකේ තියෙන. ඒ වගේම තමයි විෂුවල් ඉන්ස්ට්‍රක්ෂන්ස් මේ විදිහට ඉමේජස් වලින් ඒගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ෂන්ස් මතක් කරන්න හැම ක්ලාස් රූම් එකකම ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම විෂුවල් ටයිම් ටේබල් එක. වචන වලින් කියනවට වඩා මේ විදිහට ඉමේජ් එකකින් පෙන්නලා තියෙනකොට ළමයින්ට ටග් ගාලා එක ග්‍රැස්ප් වෙනවා. ඒ නිසා මේ විදිහට හැම ක්ලාස් එකකම වගේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ වගේම මේ ස්මාර්ට් බෝඩ්ස් එක නම් හැම ස්කෝල් එකම ස්කූල්ස් වලත් ඒ විදිහට තියෙන හැම ක්ලාස් රූම් එකකම. එතකොට මේ ක්ලාස් රූම්ස් ගොඩාක් ඇට්‍රැක්ටිව් විදිහට ලස්සනට හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ළමයි ඒගොල්ලන්ගේ ලියන පොත්, පැන්සල්, පෑන් මුකුත් ගෙදර ගෙන යන්නේ නැහැ. ඒව හැම එකක්ම ඉස්කෝලේ මේ විදිහට පිළිවෙලට අස් කරලා තියලා තමයි ඒගොල්ලන් ගෙදර යන්නේ. ඒගොල්ලන් ඉස්කෝලේට බෑග් එකක්වත් අරගෙන එන්නේ නැහැ. ඒගොල්ලන් හරියම සැහැල්ලුවෙන් තමයි ඉස්කෝලේට එන්නේ. කැමති නම් විතරක් ඒගොල්ලන්ට ලන්ච් බෑග් අරගෙන එන්න පුළුවන් ගෙදරින්. නැත්නම් ඉස්කෝලෙන් ඒගොල්ලන්ගේ ලන්ච් එක සහ ස්නැක් ටයිම් එකට ස්නැක් එකක් දෙනවා. ඉතින් මේ වීඩියෝ එකකවත් මම ළමයින්ගේ මූණවල් පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ රටේ සේෆ්ගාඩින් රූල්ස් වලට අනුව ළමයින්ගේ මූණවල් සෝෂල් මීඩියා වල රිලීස් කරන්න බෑ. එහෙම මොනවා හරි අවශ්‍යතාවයකට අපි සෝෂල් මීඩියා දානවා නම් මොනවා හරි දෙයකදී ඒකට පේරන්ට්ස්ලාගේ කන්සෙන්ට් එක අරගෙන ඒගොල්ලන්ගේ කැමැත්ත තියෙන ෆෝම් එකක් ඉස්කෝලේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒ වගේ ෆොටෝස් වීඩියෝස් අපිට ගන්න පුළුවන් ළමයින්ගේ. ඉතින් ඒක මේ රටේ තියෙන නීතියක්. ඒ වගේම මේ මම දැන් පෙන්නන්නේ අපි ළමයින්ට කොහොමද learning materials නැත්නම් resources ready කරගන්නේ කියලා. හැම week එකකම week end එකේ හරි week එක start කරද්දී හරි අපි මේ වගේ අපිට තියෙන printing rooms හැම year group එකකටම මේ printing room එකට ගිහිල්ලා අපි මේ විදිහට print කරගන්නවා අපිට අවශ්‍ය හැම worksheets වගේ දේවල් හැම දෙයක්ම. ඉතින් ඒක හරිම ලේසි අපිට හරිම නිදහස් ස්ට්‍රෙස් එක අඩු ලර්නින් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ ළමයින්ට සහ ටීචර්ස්ලාට. ඉතින් ඒක හරිම හොඳ දෙයක්. අපේ මයින්ඩ් එක රිලැක්ස් එකේ වැඩ කරන්න පුළුවන්. මේ තියෙන අපි කරපු හැලෝවීන් ආර්ට් එකක්. මේ chart එක තමයි ස්කූල්ස් වල යූස් කරන්නේ පන්ති කාමරේ ඇතුලේ වොයිස් ලෙවල් එක මේන්ටේන් කරන්න. එතකොට ටීචර් කිව්වොත් දැන් වොයිස් ලෙවල් එක 0 වෙන්න ඕනි කියලා හැම ළමෙක්ම නිශ්ශබ්ද වෙලා කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ටීචර් කතා කරන වෙලාවට ටීචර් උගන්වන වෙලාවට කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ විදිහට ඒ විනය හැදිලා තියෙන ළමයි එක හුරු වෙලා ඉන්න එකට. එතකොට ළඟ ඉන්න යාළුවොත් එක්ක මොනවා හරි කතා කරන්න තියෙන අවස්ථාවක් නම් ටීචර් කියනවා now you can use noise level 1 කියලා.
එහෙම නැත්නම් voice level 3 එක use කරන්න පුළුවන්. ඒගොල්ලන් හරි group activity එකක් වගේ කරන වෙලාවට ඒගොල්ලන් chat කරන්න පොඩ්ඩක් සද්ද කරන්න අවස්ථාව දෙනවා. එතකොට ඒ විදිහට තමයි voice level එක maintain කරන්නේ classroom එක ඇතුලේ. ඒක ගොඩාක් ලේසි. ළමයින්ගේ මේ වොයිස් එක හසුරුවා ගන්න. මොකද නැත්තම් ගොඩාක් ഘോഷාකාරී පරිසරයක් තමයි ක්ලාස්රූම් එක ඇතුලේ හැදෙන්නේ. ඉතින් මම හිතනවා ඒක ගොඩාක් යූස්ෆුල් වෙයි ලංකාවේ ක්ලාස්රූම්ස් වල යූස් කරන්න පුළුවන් නම්. මේ තියෙන තවත් year 6 ක්ලාස්රූම් එකක් ඇතුළේ මම මෙතෙන්දි පෙන්වන්න යන්නේ proper sitting guide එක BBC and TNT method කියලා මේකට කියනවා. හැම ක්ලාස්රූම් එක මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ කරලා තියෙනවා ළමයි ඉඳගෙන ඉන්න ඕන ඉරියව්ව. Bottom back in chair BBC, 6 legs on the floor, TNT tummy near to table. මෙන්න මේ පොසිෂන් එකේ ඉඳගෙන හිටියේ නැත්නම් ඒ වෙලාවට ටීචර් ඒගොල්ලන්ට පොයින්ට් කරලා රිමයින්ඩ් කරනවා ඔයගොල්ලන් මෙන්න මේ පොසිෂන් එකේ ඉඳගෙන ඉන්න ඕන කියලා. මොකද ඒක ඉතාමත් වැදගත් ඒගොල්ලන් ඉගෙන ගත්තී. මේ තියෙන equipment එක මේක voice record කරන්න පුළුවන් equipment එකක්. සමහර ළමයි ඉන්නවා ටීචර් එක වතාවක් කියද්දී ඒක ඔලුවට යන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මේකේ තියෙන red button එකකින් ටීචර්ගේ voice එක record කරගෙන ඊට පස්සේ මේ white board වගේ space එකේ මොනවා හරි note down කරගන්නවා නම් එහෙම ලියාගෙන මේ green color button එකකින් ආපහු ඒ recording play කරගෙන ටීචර්ගේ voice එක නැවත නැවත අහලා ඒගොල්ලන්ට මතක තියාගන්න හරි ඒ තේරුම් නැති දෙයක් ආපහු හරියට තේරුම් ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් resources තියෙනවා schools වල. ඉතින් මේ කීපයක් විතරයි මම අද වීඩියෝ එකකින් ගෙනාවේ. මම හිතනවා ඔයගොල්ලෝ මේක enjoy කරන්න ඇති කියලා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. Thank you so much. Bye bye.